ඇත්තටම මේ විදි ගොඩක් අය අපෙන් කතා කරලා අහන කාරණාවක් තමයි කොහොමද මේ පාර වර්ල්ඩ් කප් එක ලයිව් බලන්නේ කියන එක ගැන. ඒකෙන් මට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. ඉතින් සමහර අයට ඇත්තටම වර්ල්ඩ් කප් එකේ තරඟ ගොඩක් මිස් වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒකට යම් යම් හේතු සාධක බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ල්ඩ් කප් එක සාර්ථකව සජීවීව නරඹන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. ඉතින් මේ ක්‍රම දෙක ඇත්තටම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මෙතනදී දෙවෙනි ක්‍රමය ඇත්තටම මම හිතනවා ඕනෑම කෙනෙකුට සාර්ථකව අත්දැක බලන්න පුළුවන් කියන එක. මොකද දෙවෙනි ක්‍රමයේදී ඔයාට කිසිම මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ තරඟාවලිය නරඹන්න. ඉතින් මුදල් ගෙවීමකින් තොරව ඔයාට සජීවීව තරඟාවලිය නරඹන්න මේ දෙවෙනි ක්‍රමයේදී අවස්ථාව තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මොකද ඉතින් අද විශේෂ තරගයකුත් අපිට තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර. ඉතින් සමහර අයට මේ තරගය නරඹන්නත් ගැටලු තියෙනවා ඇති. මොකද සමහර අය පිටරට ඉන්නවා. ඉතින් සමහර අය රාත්‍රී කාලයේ යම් යම් රාජකාරි වල නිරත වෙනවා. ඉතින් ඒගොල්ලෝ වැඩට යනවා. ඉතින් මේ වගේ කාරණාත් එක්ක ඔයාට ෆෝන් එකෙන්ම බලන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මම අද ඔයාලට ගේන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනි ක්‍රමය නම් ඔයාලා මේ වෙදි දන්නවත් ඇති කියලා හිතනවා. ඒක තමයි ඩයලොග් view app එක. ඉතින් මේ app එකට යම්කිසි ගෙවීමක් කරලා එයාලගේ monthly subscription plan එක අරගෙන ඔයාට තරඟාවලිය අවසානයේ දක්වාම සජීව නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ක්‍රමයත් අද වෙද්දි ගොඩාක් අය මේ පාර වර්ල්ඩ් කප් එක නරඹන්න භාවිතා කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඇත්තටම මුදල් ගෙවීමක් කරලා ඔයාට තරඟාවලිය නරඹන්න අවශ්‍ය නම් ඔයාට ඒ ක්‍රමයේ භාවිතා කරලා සුපැහැදිලි දසුන් ඔස්සේ තරඟාවලිය නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි ඇත්තටම මේක විශේෂ ක්‍රමයක්. ඉතින් මටත් මේක කියලා දුන්නේ පිටරට ඉන්න මගේ යාළුවෙක්. ඉතින් ඔහුත් සජීවීව මේ තරඟාවලිය නරඹන්නේ මේ ක්‍රමයේ භාවිතා කළා කියලා තමයි ඔහු කිව්වේ. ඇත්තටම මම මේක අත්හදා බැලුවා. ඉතින් මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. ඉතින් ඔයාට පළවෙනි ක්‍රමයෙන් තරඟාවලිය නරඹන්න අපහසු නම් මුදල් ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා නම් ඔයාට මුදල් ගෙවීමකින් තොරව විශේෂයෙන්ම වගේ මොබයිල් ඩේටා හෝ වයිෆයි භාවිතා කරලා තරඟාවලිය සුපැහැදිලි දසුන් ඔස්සේ සජීවීව නරඹන්න අවස්ථාව තියෙනවා. වගේ ජංගම දුරකථනෙම. ඉතින් ඒකයි මේ ක්‍රමය ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මගේ ෆෝන් එක ගන්නවා. ඔයාට ස්ටෙප් ටික හරියට ඔයාලට මේ කියලා දෙන්න ඕන නිසා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න. ගිහිල්ලා ඒකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ස්මාර්ට් ක්‍රික් SMART CRIC කියලා ඔයාගේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න. ඉතින් ඔයා සර්ච් කරාට පස්සේ ඔයාට පේනවා උඩින්ම එනවා. ඒ කියන්නේ නිල් පාට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් එක තියෙන නිල් පාට ලෝගෝ එකක් තියෙන ඉමේජ් එකක් එන වෙබ්සයිට් එකක්. ඉතින් මේ සයිට් එක ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඔයාට එනවා මේ විස්තර ගොඩාක්. ඉතින් please select match to play කියලා උඩින්ම තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ කොටු ඇතුලේ මේ match වල details අරව මේ විස්තරත් එක්ක ඔයාට එනවා මේ details list එකක්. ඉතින් ඔයාට පොඩ්ඩක් යටට ගියොත් නිල් පාට පසුබිමක සුදු පාට ඊතලයක් එක තියෙනවා download APK කියලා. ඉතින් ඒ option එකට යන්න ගිහිල්ලා ඔයා ඒ app එක download කරගන්න වගේ phone එකට. ඉතින් phone එකට download කරගත්තට පස්සේ ඔයාට phone එකෙන්ම තරඟය නැරඹීම වගේ ජංගම දුරකථනය භාවිතා කරලා මේ තරඟාවලිය සජීවීව නරඹන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට PC එකකිනුත් මේක නරඹන්න පුළුවන්. මේ උඩ තියෙන මේ option වලින් يعني app එක download කරන්නම අවශ්‍ය නැහැ PC එකෙන් බලන අයට. ඉතින් ඒ වුණාට ගොඩාක් අය මොබයිල් ෆෝන් එකෙන් තමයි තරඟාවලිය නරඹන්නේ. මොකද සමහරු විවිධ රාජකාරි වල කියන්නේ රැකියාව වලට යන ගමන් වෙන සමහරු විදේශගත වෙලා ඉන්නවා. ඒ නිසා හැමෝටම රූපවාහිනියෙන් තරඟාවලිය නරඹන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඔයාට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන තරඟාවලිය මුදල් ගෙවීමකින් තොරව සජීවීව නරඹන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් මේකට මොබයිල් ඩේටා හෝ වයිෆයි චාර්ජස් වැය වෙනවා. මොකද මේකට මුදල් ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඉතින් ඔයා try කරලා බලන්න මේ ක්‍රමය. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒක දැක්කම මම ඔයාලට රිප්ලයි කරලා ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්නම්. ඉතින් ඔබ සැමට ජයග්‍රාහී දවසක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.